කලින් කතාවේ අන්තිමට ඔයාලට මතක ඇති අපේ මැල්ලින්ට බලවතුන් 3 දෙනෙක් පහර දෙන්න උත්සාහ කරනවා. ඒ අයට මොකද වෙන්නේ? ඒ වගේම මැල්ලින්ට තමන්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද? එයාගේ හීන වෙන ප්‍රධාන සංයුතිය අවධියට ළඟා වෙන්න එයාට අවස්ථාවක් ලැබෙයිද? එහෙනම් යාළුවනේ අද අපි බලන්න යන්නේ රෙනේගේඩ් මොඩල් එපිසෝඩ් 21 වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට මේ වගේ වීඩියෝස් දිගටම ඔයාලා ගාවට ගෙන්න ගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට like එකක් දාන්න. කලින් එපිසෝඩ් එක බලන්න බැරි වුණා නම් ඒකත් බලාගෙනම වීඩියෝ එකට සෙට් වෙන්න. එතකොට කතාව හොඳින් තේරුම් යයි. එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. කතාව පටන් ගද්දී අපිට වයින් කුන් කියලා කෙනෙක්ව පෙන්නනවා. මෙයා චිත්‍රයක් ඇඳ ඉන්නේ. 3 දෙනෙක් ඇවිල්ලා මෙයාට කියන්නේ අපේ සොංගුටයි ගෝචෙන්ටයි පෝලින්ටයි කවුරු හරි පහර දෙනවා. ඒක ගැන බලන්න වෙයි කියලායි. මේ කුරුල්ලා මේ චිත්‍රය ගාවට යනවා. පෝලින් තරහෙන් ඩෙස් එකට ගහද්දිම මේ කුරුල්ලව චිත්‍රයට ඇද ගන්නවා. දැන් කුරුල්ලත් නිකන් චිත්‍රයක් විතරයි. අපිට ඒකෙන්ම පෙන්නනවා වයින් කුන් කියන්නේ කොච්චර බලවත් කෙනෙක්ද කියලා. කතාව මාරු වෙන්නේ වැල්ලින්ට. සොංගු ගෝචෙන් පෝලින් 3 දෙනාම වැල්ලින්ට පහර දෙන්නයි හදන්නේ. වැල්ලින්ට පුළුවන් වෙනවා පෝලින්ට තමන්ගේ කඩුවෙන් පහර දෙන්න. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. වැල්ලින් හිතන්නේ මට කරන්න පුළුවන් එකම එක දෙයයි. එයා තමන්ගේ බලවත් ශිල්ප ක්‍රමයන් මේ වෙලාවේ පාවිච්චි කරනවා. කඩු ගොඩක් ගෙන්නලා මෙතන ඉන්න අයට පහර දෙනවා. මේක නිසා ගෝචෙන්ට මරණයත් වෙනවා. මේක දිහා බලන් ඉන්න පෝලින් හා සුංගු ගොඩක් බය වෙනවා. වැලින් හිතන්නේ පහර දීලා දිනන්න බෑ මට පැන ගන්න වෙනවා කියලා. ඉතින් එයා පුළුවන් උපරිම වේගෙන් තමන්ගේ අරාව පැත්තට යනවා. අපිට ලීමුවන්ව පෙන්නනවා. ලීමුවන් හිතන්නේ අවුරුදු 3ක් ගියා. වැලින් ගැන තාම කිසිම ආරංචියක් නැහැ. එයා හොඳින් ඉන්නවද කියලා ලීමුවන් හිතද්දිම එයාට 아무තු සද්දයක් ඇහෙනවා. එළියට ගිහිල්ලා බලද්දී වැලින්ට තුවාල වෙලා එයා බිම වැටිලායි ඉන්නේ. මොකද උනේ කියලා ලීමුවන් වැලින්ගෙන් අහනවා. ලීමුවන් දකිනවා එළියේ ඉන්න සොල්දාදුව ටික. වයින් කුනුත් මෙතෙන්ට ඇවිල්ලා. ඒ වගේම වූලිව් කියලා කෙනෙකුත් ඉන්නවා. එයා කෙල්ලෙක්. එයාත් ගොඩක් බලවත්. ඊළඟට ඩාටු කියලා පොඩි පිටසක්වලෙක් වගේ කෙනෙකුත් ඉන්නවා. මේක නම් ශක්තිමත් අරාවක් හැදිලා තියෙන්නේ මකරෙක්ගෙන් කියලායි වූලිව් හිතන්නේ. ඊට පස්සේ මෙයාලා මේකට පහර දෙනවා. හැබැයි මේක කඩලා දාන්න අමාරුයි. මෙතනදී වයින් කුන් කියන්නේ ඔයාගේ මරන්න නැති දෙගුණයක ශක්තියෙන් මේකට පහර දෙන්න. ඒ වගේම දසදහසක් උච්ච මුද්‍රාව පාවිච්චි කරන්න කියලා. මේ වෙලාවේ සොංගු ඒකට කැමති වෙනවා. සොංගු තමන්ගේ බලවත් මුද්‍රාව පාවිච්චි කරනවා. ඒක නිකන් කොටුවක් වගේ. ඒකෙන් මෙතෙන්ට පහර දෙනවා. ඒත් ෂීල්ඩ් එකට මොනවත් වෙන්නේ නැහැ. මකරා තාමත් එතන ආරක්ෂා කරනවා. කතාව වැල්ලින්ට මාරු වෙනවා. මේ වෙලාවේ ලීමුවන් කියන්නේ ඔයාට ගොඩක් තුවාල වෙලා කියලා. වැල්ලින් ඔව් ඔයා දුන්න ඩ්‍රැගන් සන්නාහය නැත්තම් ඊට වඩා තුවාල වෙන්න තිබ්බා කියලා කියනවා. මේ මන්තරකාරයෝ ගොඩක් බලවත්. අපිට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. මේ උදුන ගන්න. මේක ගොඩක් බලවත් උදුනක්. ඔයාට පුළුවන් නම් මට මේකෙන් අහස පැලෙන පෙත්ත හදලා දෙන්න. සංයුතිය අවධියට ළඟා වෙලා මේ අයව පරද්දන්න මට පුළුවන් වෙයි. ඒක තමයි එකම විකල්පය කියලා වැන්ලින් කියනවා. ලීමුවන්ටත් ඒක තේරෙනවා. ඒ වගේම ලීමුවන්ට තේරෙනවා මේ අය වැන්ලින්ගේ පස්සෙන් ආවේ මෙන්න මේ බලවත් උදුන හින්දා කියලා. ඉතින් එයත් පිල් එක හදන්න ලෑස්ති වෙනවා. ලීමුවන් පිල් එක නිර්මාණය කරද්දී පිටත ඉන්න අය මෙතෙන්ට පහර දෙනවා. මේක නිසා අරාවට ලොකු ඩැමේජ් එකක් වෙනවා. ලීමුවන්ගේ පළවෙනි උත්සාහය අසාර්ථක වෙනවා. ලීමුවන් හිතන්නේ තාමත් අසුර ශක්තිය තියෙනවා. මට මේක හදන්න පුළුවන් වෙයි කියලා. යක්ෂයාගේ ලේ පාවිච්චි කරලා හරි මම මේක හදනවා. ලීමුවන් මේක හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා එක හදලා වැල්ලින්ට දෙනවා. වැල්ලින්ට කියන්නේ මේක එච්චර බලවත් නැතුව ඇති. මොකද මට යක්ෂයාගේ ලේ පාවිච්චි කරන්න උනා කියලායි. වැලින් එක ආහාරයට ගන්නවා. එයාට ගොඩක් අමාරු වෙනවා. හැබැයි එයා තාමත් කල්ටිවේෂන් කරන එක අතාරින්නේ නැහැ. අරාව කොච්චර වෙලාවක් තියෙයිද කියලා වැලින් ලීමුවන්ගෙන් අහනවා. ලීමුවන් කියන්නේ දවස් 4ක් තියෙයි කියලායි.
තමන්ගේ බලයෙන් ලීමුවන් වැල්ලින්ට ෂීල්ඩ් එකක් දානවා. දවස් 3ක් යනවා. දැන් නම් මේ අය ලොකු බලයකින් මෙතෙන්ට පහර දෙනවා. ඩාටු කියන කෙනාගෙන් නෙළුම් මල් තාක්ෂණයනුත් පහර දෙනවා. ඒ වගේම අර මුද්‍රාවෙනුත් පහර දෙනවා. මකරුන් 3 දෙනෙක් මේක නවත්තන්න හදනවා. හැබැයි ඒක හරියන්නේ නැහැ. මේ වෙලාවේ මේ 3 දෙනාම තමන්ගේ බලයන් එකතු කරලා පහර දෙද්දි මේ මකරුන් 3 දෙනාගේ මුද්‍රාව කැඩිලා යනවා. හැබැයි මෙයාලට පේනවා ඇතුලෙන් තව මුද්‍රාවක් තියෙනවා කියලා. සොංගු කියන්නේ ඒක මට බාර දෙන්න කියලයි. ඊට පස්සේ මේ මුද්‍රාව කඩලා දානවා. ලීමුවන් එළියට එනවා. ලීමුවන් මේකද ඔයාලා හැමෝටම ඕනි කියලා උඳුන පෙන්නලා අහනවා. ඔව් අපිට ඒක තමයි ඕනි කියලා සොංගු කියනවා. එහෙනම් එක ගන්න කියලා ලීමුවන් ඒ අයට ඒක දෙනවා. මෙතන ඉන්න ඩාටු කියන කෙනයි සොංගු කියන කෙනයි මේකට මරා ගන්නවා. ලීමුවන් මීට කලින් මේකට තමන්ගේ ලේ දාලා ලීමුවන්ට දැන් මේකට ඕනේ දෙයක් කර හැකි. ලීමුවන් නන දෙන්නේ ඒක පිපිරිලා යන්න කියලා. මේ අයගේ අතේම මේක පිපිරිලා යනවා. මෙච්චර බලවත් උදුනක් තමුන් කොහොමද පිපිරුවේ කියලා සොංගු ලීමුවන්ට පහර දෙන්න හදනවා. වැල්ලින්ට කොහොම හරි පුළුවන් වෙනවා මේ වෙලාවේදී තමන්ගේ රන්හරය ගොඩනගන්න. එයා ඒක තවත් ශක්තිමත් කරනවා. මොකද තව පොඩ්ඩයි තියෙන්නේ ප්‍රධාන සංයුතියට ළඟා වෙන්න. ලීමුවන් එක දිගටම සටන් කරනවා. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. එයාට සටන් කරන්න අමාරු වෙනවා. මේ 3 දෙනාම එකතු වෙලා ලීමුවන්ට පහර දෙනවා. මේ වෙලාවේ මෙතන ඉන්න වයින්කුන් තමන්ගේ බලවත් ආයුධයෙන් ලීමුවන්ට පහර දෙද්දිම වැල්ලින් මේක නවත්තනවා. වැල්ලින්ට පුළුවන් වෙනවා ප්‍රධාන සංයුති අවධියට ළඟා වෙන්න. ඒ වගේම එයා ඩාටුට පහර දෙනවා. ඩාටුට එක අකුණු පහරෙන් මැරෙන්න සිද්ධ වෙනවා. වැල්ලින් එළියට එනවා. වැල්ලින් කියන්නේ මං තමා දැන් මෙතන ඉන්න බලවත්ම පුද්ගලයා. කාටවත් මට විරුද්ධව යන්න බැහැ කියලයි. මේ වෙලාවේ වැල්ලින් වූලිව් කියන කෙල්ලටත් තමන්ගේ ආත්ම අකුණෙන් පහර දෙනවා. වූලිව් වැල්ලින්ගේ ආත්ම මුහුදට යනවා. ටික වෙලාවකින්ම අකුණට පුළුවන් වෙනවා වූලිව්වත් මරලා දාන්න. ඒ ගොඩක් දරුණු විදිහට. මේ වෙලාවේ මෙතන ඉන්න වයින්කුන් කියන නායකයා ගොඩක් බය වෙනවා. එයා හිතනවා අපි පැන ගන්න ඕනි කියලා. මම මේ පැනලා යන පළවෙනි වතාව. ඒ වගේම අවසාන වතාවත් මේක වෙයි කියලායි එයා හිතන්නේ. වැටිලා ඉන්න ලීමුවන්ට වැල්ලින් අත දික් කරලා කියන්නේ අපි යන්න ඕනි කියලායි. ලීමුවන් අහනවා මොකටද කියලා. වැල්ලින් කියන්නේ සමූල ඝාතනය කරන්න කියලා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ගිහිල්ලා එන්න ෆ්‍රෙන්ඩ්ස්. ගුඩ් බයි. ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න බැරි වුණා නම් ලයික් එකක් දාන්න. අපේ channel එකත් subscribe කරලා තියාගන්න.